ලියාගත් රතු ලූණු, සුදු ලූණු, රම්පෙ කරපුංචා, කුඩු කෑල්ලක් සහ දැන් අපි මේකට එකතු කරගමු 3-5 කුඩු, අබු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු ස්වල්පයක්. දැන් අපි මේකට පොල් කිරි එකතු කරගමු. පොල් කිරි එකතු කරලා මිටි කිරි පමණක් එකතු කරන්න. දැන් ලිප දල්වමු. හොඳින් පැසෙන විට හතු එකතු කරගමු. දැන් හොඳින් කවලම් කරලා කරපියනකින් වහලා හතු එක තැම්බෙන්න තියමු. මදත් තැම්බුණාට පසු පොඩ්ඩක් කවලම් කරන්න. දැන් හතු එක තැම්බිලා තියෙන්නේ. දැන් අපි ආයෙ මේකට මිටි කිරි පොඩ්ඩක් එකතු කරගමු. අපේ channel එක subscribe කරන්න. යාළුවෝ දහස් අපිට comment කරන්න, like එකක් දෙන්න. හොඳින් කවලම් කරලා දැන් හතු එක හදි ගිහලා තියෙන්නේ. දැන් අපි කෑම මේසෙට යවන්න තමයි තියෙන්නේ හතු එක. මේ මම හදාගත්ත හතු එක. ඔයාලටත් ඔයාලගේ අදහස් අපිට ලියන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.